ඩොලර් 200කට. එහෙම නැත්නම් ලංකාවේ මුදලින් රුපියල් 40000කටත් වඩා වැඩි මුදලකට අලෙවි වෙන කොමඩු මේ ලෝකේ තියෙනවයි කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔයාලට මේ රූපරාමු වලින් පේන්නේ ජපානයේ අලෙවි වෙන කොඩු හැඩති මිලෙන්න අධික කොමඩු විශේෂයක්. ජපානු මේ කොමඩු ජාතිය මුලින්ම අත්හදා බලලා තියෙන්නේ මේක කපන්න ලේසි, ෆ්‍රිජ් එකේ අහුරන්න ලේසි වගේම ප්‍රවාහනයටත් පහසු හින්දා. ඉතින් ඔයාලා බලනවා ඇති කොහොමද මේ කොටු හැඩය ගන්න කියලා. මෙයාලා මේක කොටු හැඩති බහලුමක දාලා තමයි මේ හැඩය ගන්නෙ. DNA වෙනස් කරලා නැහැ. ඉතින් මේ කොමඩු ගෙඩිය රස බලපු අය කියන්නේ මේකේ සාමාන්‍ය කොමඩු වලට සාපේක්ෂව මේකේ රසයේ වෙනසක් නැහැ කියලා. සාමාන්‍යයෙන් මේ කොමඩු ගෙඩියක් කිලෝ 3ත් 4ක් අතර බරකින් යුක්තයි. කොමඩු වස් වැන්න නිලාගත්තට පස්සේ සතියක් විතර තමයි අපිට එළියේ තියාගන්න පුළුවන්. දවස් 3ක් 4ක් ඇතුළත මේක පරිභෝජනයට ගන්න ඕනේ. ඉතින් මේ කොමඩු ගෙඩිය මිලෙන අධික නිසාම ජපානයේ මිනිස්සු මේක තෑගි විදිහටත් දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ජපන් වැසියන් මේ කොටු හැඩති කොමඩු හදන්න තෝරගන්නේ කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ කොමඩු ප්‍රභේදයක්. මොකද ඒවා අච්චු වලට දාන්න ලේසි හින්දා. මේ කොමඩු සඳහා දිනකට පැය 6ත් 8ත් අතර ප්‍රමාණයක පූර්ණ හිරු කිරණක් අවශ්‍ය වෙනවා. කොමඩු හැදෙන පස නිරන්තරයෙන්ම ජලය දමා තෙත් කර තැබිය යුතුයි. කොමඩු ගෙඩිය ටෙනිස් බෝලයක් තරම් විශාල වුණාට පස්සේ ඒක විනිවිද පේන ප්ලාස්ටික් අච්චුවකට දමන්න ඕනේ. ප්‍රධානම දේ තමයි අච්චුව අධික උණුසුම් වීම වැළැක්වීම සඳහා හා ප්‍රසාරණය වීම වැළැක්වීමට අපි දාන අච්චුවේ වාතාශ්‍ර සිදුරු තිබිය යුතුයි. කොමඩු වැඩෙනකොට ඒක අච්චුවේ හැඩය ගන්නවා. තව දෙයක් තමයි කොමඩු ගෙඩියේ හැඩය ස්ථිරව තියාගන්න සම්පූර්ණයෙන් ඉදීමට පෙර අස්වන්න නෙලා ගන්නත් ඕනේ. ආහාරයට ගැනීමට ස්වභාවිකව ඉදීමට බලා සිටින්නත් ඕනේ. මේ කොමඩු ගෙඩිය ස්වභාවිකව ඉදුණට පස්සේ තමයි ආහාරයට ගන්න පුළුවන්. අස්වැන්න නෙලා ගත්තට පස්සේ සතියකින් විතර මේක ආහාරයට ගන්න සුදුසු තත්ත්වයට පත් වෙනවා කියලා තමයි ජපන් වැසියෝ කියන්නේ. එහෙනම් ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්න. එතකන් අපේ විශ්වදීප channel එක subscribe කරලා තියාගන්න.